එතකොට ඔයගලන්ට හායි. හයි කට්ටිය කොහොමද? ඔන්න ඉතින් ලංකාවේ ඉන්න ඔයාලා මේ වෙද්දි සිංහල අවුරුද්දත් සමරලා වෙසක් සමරලා පොසොන් එකට ලෑස්ති වෙන ගමන් ඉන්නේ. හැබැයි ඉතාලියේ ඉන්න අපි සෙට් එක සිංහල අවුරුදු සැමරුවේ මැයි මාසේ 24 වෙනිදා. අපිට පහසු දිනයක් දාගෙන ඉතින් අපි කට්ටියට එකතුලා විනෝද වෙන්න, hina වෙන්න ලස්සන දවසක් ලෑස්ති කරා. ඔයාලා මේ දකින්නේ ඉතින් ඒකට අපි ලක ලෑස්ති වෙන විදිහ. අපිට පොල් තෙල් පහනක් හොයාගන්න බැරි වෙච්ච නිසා අපි ක්‍රියේටිව් ඔයිල් ලැම්ප් එකක් ලෑස්ති කරගත්තා. ඉතින් මේ තියෙන්නේ අපේ කෑම මේසේ. අපි කට්ටිය එකතු වෙලා එක එක කෑම බාර අරගෙන මෙන්න මේ විදිහට තමයි අවුරුදු කෑම මේසේ අපි ලෑස්ති කරගත්තේ. ඉතින් ඊට පස්සේ එදාම අපේ ආදරණීය හිතවතෙක්ගේ පුංචි පුතෙක්ගේ බර්ත්ඩේ එකක් තිබුණා. ඉතින් ඔක්කොටම කලින් අපි මේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. ඒ අවස්ථාවේ අපි ළඟ තිබුණු දේවල් යොදාගෙන ඒ අවස්ථාවත් හරි ලස්සනට අවසන් කරා. ඉතින් ඊට පස්සේ අපේ නදී නංගිගේ පිළිගැනීමේ කතාවෙන් තමයි අවුරුදු උත්සවයට පටන් ගත්තේ. පිළිගැනීමේ කතාවෙන් පස්සේ අපේ ඊළඟ රාජකාරිය උනේ පොල් තෙල් පහන දැල්වීම. ඉතින් පොල් තෙල් පහන දැල්වනකොට ප්‍රථම පහන් සිළුවෙන් පස්සේ 20කට වඩා වැඩි පිරිසක් අපි මේ මොහොතට සහභාගී කරගත්තා. හැබැයි වීඩියෝ එකේ ඒ ඔක්කොම නැහැ. මොකද වීඩියෝ එක දික් වෙනවා. ඉතින් මොකද එච්චර පිරිසක් අපිත් එක්ක එකතු වෙලා අපිට උදව් කරපු නිසා අන්න එයාලට බොහොමත්ම ස්තුතියි කියනවා අපිත් එක්ක එකතු වෙලා මේ දවස ලස්සන කරන්න උදව් කරා. අපගේ ආරාධනය. ඉතින් මේ අවස්ථාවේදී ගොඩාක් අපි ස්තුතිවන්ත වෙනවා සරත් මහතාට. මේකට රවිලාගේ වේලාව බලාගෙන ඉඳලා හරි ගොඩක් අතරුණෙන්ද ගොඩාක් ස්තුතියි අපේ ප්‍රධාන අමුත්තා වශයෙන් එතෙන්ට පැමිණියාට. මොකද ඒ වගේ ස්තුතිවන්ත වෙනවා සෙවන් කුයිස් අපේ සංවිධායක මණ්ඩලයේ මේ අවස්ථාවේදී බොහොම ස්තුතියි ඔක්කොමලන්ට. ඉතින් ඊට පස්සේ අපි කට්ටිය කා කියා ගත්තා. මොකද ඉතින් මොන දේ කරන්න කලින් අපි කාලා ඉන්නකම් ඉතින් අපි කැමති දේවල් අරගෙන කාලා බඩ පුරව ගත්තට පස්සේ අපි පුංචි පැටවුගේ ටොපිය හිඳීමේ තරඟය අපි ලෑස්ති කරා. පේනවනේ කට්ටියගේ සතුට. ඔව් අපිට මූලිකවම ඕන උනේ අපි දැකපු එයාලා නොදකපු ඒ ලස්සන ලෝකේ පුංචියට හරි එයාලට ලෑස්ති කරන්න. ඉතින් ඒ හින්දා මෙතනින් එහාට පොඩි එකෙක් එකතු වෙලා කරපු ගේම් ටික ප්ලේ වෙනවා. ඉතින් බලන්න එයාලා කොච්චර සතුටු වුණාද ඒ දවසේ කියලා. බැලුම් පිපිරීම තරගේ නම් පුංචි පැටවුන්ට ලේසි වුණේ නෑ. මොකද ඒවා ටිකක් තද බැලුම් නිසා එයාලට ඒ තරගේ දිනන්න බැරි වුණා. ඉතින් අපි තීරණය කරා ඒ මොහොතේදී ලොකුවටම බැලුම පුම්බපු කෙනාට දිනුම දෙනවා කියලා. Tunai. Hari. Oh, dia ini sudah ini dari kira
ඉතින් කට්ටිය බනිස් කාලේ ඉවර වෙනවත් එක්කම අපි ගියා 16න් 5 මීටර් 100 දිරින්නේ තරගෙට. මෙතනින් එහාට වැඩිහිටි තරඟ ටික ඔක්කොම එක පෙළට දානවා. එන්න ඉතින් බලමු මොකද වුනේ කියලා. අවුරුදු 40 ඉඳලා. ඔව් අවුරුදු 40 ඉඳලා බලන්න නාගලුටලා ටික කවුද? යම් ටික වයස කියන්නේත් නෑ. අවුරුදු 40 දුවලා හරි පෙරලිලා හරි පොඩි සහයෝගයක් දෙන්න ඕනේ. නැත්තම් මෙලෝ රහක් නෑ මෙතන කම්මැලිනේ. මේ හරි අපරාධ මේ සංවිධායක මණ්ඩලේ මේ ටෙක් මිනිස්ටර් බුන් අප්සෙට් වෙනා මේ වැඩේ හරියට සමාවෙන්න ඕන මේ උල්ලස්සට වෙන ඕගොල්ලන්ගේ ඉදිරිපත් වීම පිරිමි ටික නම් මම දන්නවා පැනල එනවා දෙකක් නෑ සරණ ගෙනල්ලා තියෙන සරණ නැතුව හරි අද මෙතන දුවනවා ඒක මම දන්නවා මේ ගෑනු වල තමයි පොඩ්ඩක් ඉතින් අමාරුවෙන් එළියට ගන්න වෙන්නේ ඔන්න ඉතින් දැක්කනේ අපේ සෙට් එක කොහොමද දින්නේ කියලා හරිම විනෝදයි. මේකෙන් පස්සේ අපි ඉක්මනින්ම ලෑස්ති කරා අලියට ඇස තැබීමේ තරඟය. මේක විවුර්ත තරඟයක් වුණා. මේකට ගොඩක් කට්ටිය ලොකු පොඩි හැමෝම එකතු වෙලා පොලිමේ ඉඳලා try කරා මේ ගේම් එක දිනන්න. ඉතින් මේකෙත් ගොඩාක් වීඩියෝස් තිබුණා. මොකද වීඩියෝ එක දික් කරන්න බැරි නිසා මම පොඩි කොටස් ටිකක් එකතු කරා. ඉතින් මේ තරගෙදී වින් කරන්න පුළුවන් උනේ ශම්මික මහත්තයා. ඔව් ශම්මික මහත්තයා. යනවා දික් කරගෙන ඔන්න මේ තමයි හැන්ද උඩ දෙහි ගෙඩිය. එක පුතේ අයින් වුණා නැවතත් වට ගත්තා. දිල්කගේ දෙහි ගෙඩිය අලවලා වගේ දිල්කට හොඳ පුරුද්දක් තියෙනවා දෙහි ගෙඩිය හැන්ද තියන්නේ. Mr. Mac, you know how we do. Free drinks in the house. ඔන්න ඔහොම හරි ෆන් එකේ තමයි අපේ දවස ගෙවුනේ. සුසත් අයියාට ගොඩක් ස්තුතියි අපිට ඔයා දැක්වපු සහයෝගයට. ඉතින් මේ විස්තර කරන්නේ අපේ සැලුණු අමුත්ත ගැන. ඉතින් ඒකෙන් පස්සේ අපි ගියා කනා මුට්ටි තරගයට. බලමු එහෙනම් අපේ කනා මුට්ටි බින්ද කොහොමද කියලා. කෑල්ලක පාටක් හැබැයි දැන් අන්තිමේට ඕක සිද්ධ වෙනවා කළු කියලා කිව්වොත් කළු ඔක්කොම ඇදගෙන එනවා ඉන්න කට්ටිය. හරියට මේමයි දැන් සාමාන්‍යයෙන් කරනවා නම් Se acabó. Free drinks in the house. හරි එහෙනම් එන්න යන් ඉන්දි කට්ටට නූල දාන්න. ඉතින් මෙන්න මෙහෙම විනෝද වෙද්දී එන්නකො යන්න අන්ධයා කොහොමද කිරි කවන්නේ බලන්න. දෙක දෙකමාර වෙද්දී අපි දිවා ආහාරය සඳහා අපේ අවුරුදු උත්සවය මතකට නැවැත්තුවා. ඊට පස්සේ අපි බලමු අපේ 40න් ඉහළ සෙට් එක කොහොමද බැලුම් පිපුරුවේ කියලා.
හරි ආදරෙන් මතක් කරනවා වීලු කරන්න හැම වෙලේම සතුටින් ඉන්න ඕන ඉඳලා ඊළඟ තරගයට අපි යන් අවුරුදු 40න් පහළ බැලුම් පිපිද වීම. මෙතන යනවා දුවගෙන අදලි ඉස්සරහට ඉතින් ඊළඟට අපේ මේ ලක ලෑස්තිය තොප්පි මාරු කරන්න තමයි. බැලුන් ටික අතේ 1 2 3 හරියට සංවිධායක මණ්ඩලය බලලා තෝරගන්න. හරි. ඔව් රෝහන්ගේ බැලුම මාර විදියට ලොකු එකක් නෙවෙයි ඩීල්කාගෙත් බඩේ වගේ ලොකුයි බැලුම. ඔව් මේ හරි අංක 2 1 නිසං හරි. තරගකරුවන් තුන්දෙනා තෝරගන්න ඉවරයි. අපි යන්න එහෙනම් වෝටර් බැලුන් අල්ලන්න. හරි. බැලුම් කුඩු වෙච්ච කට්ටිය හිමීට එළියට යන්න. හරි. විසිල් එක දෙනකම් බැලුම ආයේ පාස් කරන්න එපා. ඉතින් යනකොට ගස්සල අතු ප්‍රශ්නයක් එනවා. හරි. හරි. බැලුම කුඩු හරි. නැවත. හරි. බැලුමක් ඉවරයි. හරි. හරි හොඳයි හොඳටම යනවා වැඩේ. දෝ කරන්න වැඩේට. හරි. තාමත් වැඩේ යනවා හොඳටම. Beat nuts, Mr. Mac. You know how we do. හරි. ඉතින් ඊළඟ
ඊළඟට අපි පටන් ගත්තේ බෝතලයට වතුර පිරවීමේ ගේම් එක. ඉතින් මේකත් හරිම විනෝදයෙන් සාමදානෙන් ඒ ගේම් එකත් ප්ලේ කරලා ඉවර කරා. ඊට පස්සේ අපි කළේ දැක්ක ගමන්ම ඔයාලට නම මතක් වෙන නිකන් මත් වෙන ගේම් එකක්. කොහොමම එන්නක යන් ඒ මොකද්ද කියලා බලන්න. Run. Run. ඉතින් ඊළඟට බැලුන් එහෙම අතේ තියන් මේ අපි යන්නේ බැලුන් ඩාන්ස් කරන්න. ඉතින් එන්නක යන් ඒකෙන් කවුද දින්නේ බලන්න. ඔව් කන්නේ පොඩ්ඩක් නටන්න ඕන. ඔන්න ඉතින් මේ තමයි සෙට් එක ගැම්මට එකතු වෙලා කරපු පැණි බඹරේ. Run. Run.
මේ විදිහට පැණි බඹර ඉවර වුණාට පස්සේ අපි ගියා තරගෙට hina වෙන්නයි තරගෙට අඬන්නයි. මම තමයි යන්නේ. ඔයාලා මම දන්නේ. අයියෝ මගේ අම්මා අතාතර කියනවා අවසානයේ යාය වැඩේ කරා දියමෙට කදලුත් මේ දෙනවා තාත්තයි පුතයි දෙන්න හරි ඊළඟට කවුද මොදම ඇදීම මම හිතන්නේ අඬන්න නම් කට්ටිය ගොඩක් හිටියා දෙන්නේ උඹලා ඇඬෙන්න නැද්ද බං ඕ කොහොමද නේ අනේ මගේ දෙයෝ ඇයි මට මෙහෙම කරේ මගේ කුඩාට මොකද්ද මගේ රත්තරන මේ වගේ දරු පැටියෙක් එක්කම ආව දාලා ඇයි මගේ රත්තරන මගේ ආදරේ ඔන්න ඉතින් මේ තමයි අපේ අවුරුදු උත්සවයේ අවසන්ම හරිය. ඉතින් මේ වෙනකම් අපි හැමෝම මං හිතනවා ගොඩක් හොඳට විනෝද වුණා. ඒ තරඟවලින් පස්සේ අපි ජයග්‍රාහකයන්ට හිමි ත්‍යාග පිරිනමන මොහොතට තමයි ආවේ. ඉතින් මෙන්න මේ විදිහට තෑගි දුන්නපු හැමෝටම එයාලට හිමි ත්‍යාගය දුන්නා. ඊට පස්සේ ස්තුති කතාවෙන් අමතරව අපි අවසානයේ කරන්න පුංචි ඒකට ගේම් එකක් කියන්නත් බෑ. අපි බලමු මොකක්ද ඒ කියලා. ඉතින් අන්තිම ගේම් එකේ
පැහැදිලි වීඩියෝ සමහර තැන්වල තිබුණේ නැති නිසා මොකද කට්ටියම එක පොදියට හිටිය නිසා සමහර තැන්වල වීඩියෝස් පැහැදිලි නෑ. ඒ නිසා තියෙන ටික අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් අවසානයේ තව ටිකක් සුන්දරයි. ඔන්න අල්ලනවා අත අතනම් අත හොදට අල්ලපන් භාගයක් පිටිකන්න වෙන්නේ පුරේරයක් පිටිකන්න වෙන්නේ කැමති තියෙන්නේ මේ වගේ එපා කියනවා චුවර නේ එපා කිව්වා අත වෙවුලනවා සම්මික ඊයා අත වෙවුලනවා එනියමයි යන්නේ ඔළුව පාත් කරන්න. ඔළුව උස්සන්න බෑ. පාත් කරන්න. නෑ උඩ උස්සම ගන්නත් බෑ. අදින ආච්චි කෙනෙක් බලන්න. දැන් පිටිපිට ආච්චි කෙනෙක්. මේක නම් පිරිමි අත. අම්මට උඩ පේනවද? නෑ තේරෙන්නේ නැති. හොඳ දැසුරිය 6 පාරක් ගැහුවා. නෑ ලොකුයි අත ලොකුයි. අප්පට සිරි. එහෙම බෑනේ. ආදරෙයි මං ආදරෙයි ආකාශ වගේ ආදරෙයි කියලා ගනින් යකෝ ඔය ආයෙත් ඒක නෙමෙයි අත ගනි. ඒක නෙමෙයි සම්මිය ගනි. තෝ ගොඩ තෝ ගත්තත් ගොනේ නැත්නම් ඩිවෝස් එකක් ඈ තෝ ගන්න ඩිවෝස් එකක් නැත්නම් ඒ පේනවා. මොකද පේනවා මොකද ඇවිලා මොකක් හරි අවසානයක් තියෙන්න ඕන බම් මේකේ. මෙයා ඉන්න ඉන්නා මගේ හරි ආදා හරි දීකා එනවා මේ පාර වයිත් හොයාගෙන ඔක හරිද? හරි. ආලයකෝ යන්නේ. අමන්දික ඉන්නේ වැඩේ. ළඟින් ගියා. ඉතින් අන්න එහෙම තමයි මැයි මාසේ 24 වෙනිදා අපේ අවුරුදු උත්සවය ඉවර වුණේ.